අයිබෝන් ඉතින් ඔස්ට්‍රේලියාව රියල් ස්ටේට් ගැන විශේෂ නන්දුවත් තියෙන කෙනෙක් නිසා ඔයාට මේ වීඩියෝ එක පොප් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මගේ නම මුදිත එසේ තොම්සන් නේරිස් ආයතනයේ ස්ට්‍රැටජික් සේල්ස් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට මම වැඩ කරනවා. ඉතින් බොහොම සරලව කතාවට ගියොත් එහෙම මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ මොකද්ද මේ ටර්න්කී හවුසස් කියන්නේ කියලා ඔයගලන්ට කියලා දෙන්න. ඉතින් ගොඩක් ඊපෙරේද මගේ යාළුවෙක් එක්ක කතා බහකට ගිය වෙලේ යා ඉඩමක් ගන්න හොයනවා. එතකොට ඉඩමක්ස් අර්ගන ගයක් හදන්න හොයන ඔස්ට්‍රේලියාව. එතකොට ගෙවල් ඔප්ෂන් ගැන කතා කරද්දි මම යාට දුන්න එක ඔප්ෂන් එකක් තමයි ටර්න්කී හවුසස්. එතකොට එයා අහපු දෙයක් තමයි මොකද්ද මේ ටර්න්කී හවුස් එකක් කියන්නේ කියලා. ඉතින් එතකොට තමයි මට තේරුනේ හරි හවුසස් ඉඩම් ටවුන් හවුසස් ඔය කියන දේවල් ගැන බේසික් අයිඩියා එකක් තිබ්බට ටර්න්කී හවුසස් කියන එක ගැන ගොඩක් වෙලාවට බහුතර සමාජයේ ලොකු දැනුමක් නැහැ කියලා. හරි. ටර්න්කී හවුස් එකක් කියන්නේ බොහොම සරලව කිව්වොත් ඉන්වෙස්ටර් කෙනෙක්ට තියෙන හවුසින් ඔප්ෂන් වලින් තියෙන හොඳම ඔප්ෂන් එක කිව්වොත් හරි. ඒ කියන්නේ ටර්න්කී හවුස් එකක් කියන්නේ ඔයාට යතුරු බාර දුන්න දවසේ ඉඳන්ම ඔයාට ඒ ගෙදර කිසි ප්‍රශ්නයක් නැතුව ගේ එන්ජොයි කරන්න පුළුවන් ආකාරය කිය. ඒ කියන්නේ ඔයාගේ ගෙදර යතුරු වඩ දුන්නාම ඔයාගේ යතුරට ගියාම ගෙදර කර්ටන්ස් එළියේ තියෙන ෆෙන්සිං ගේ වටේ දාන්න තියෙන කොන්ක්‍රීට් තියෙනවා නම් ඒවා ගාඩ්නින් තියෙනවා නම් ඒවා මේ හැමදේම කම්ප්ලීට් කරපු fully completed ගයක් තමයි ඔයාට ටර්න්කී හවුස් එකක් එක්ක හම්බ වෙන්නේ. දැන් ඒතකොට අනිත් ගෙවල් එක්ක මේකේ වෙනසක් තියනවාද? ඔව්. දැන් උදාහරණයක් විදිහට දැන් මමත් ඔස්ට්‍රේලියාවේ ටික කාලයක් ඉඳලා ගයක් හදපු කෙනෙක්. හැබැයි මම ගියේ ටර්න්කී හවුස් එකකට නෙවෙයි. හේතුව මම ඒක ගැන දැනන් හිටියේ නැති නිසා. ඉතින් එහෙම ගියාම මම මුලින්ම ලෑන්ඩ් එක ගන්න ඕන. ඊට පස්සේ බිල්ඩර් කෙනෙක් හොයාගෙන ගිහිල්ලා ගේ හදන්න ඕන. ගේ හැදුවට පස්සේ මට හම්බුනේ ගේ ඒත් එක්කම ගෙදරට එන්න ගරාජ්‍යකට තියෙන ඩ්‍රයිව් එක විතරයි. එතකොට දැන් ඔන්න මට වෙනව ප්‍රශ්නයක් අපේ ගේ වටේ තියෙන ෆෙන්සිං. දැන් අපේගේ කෝන බ්ලොක් එකක් වෙච්ච නිසා මට නේබර්ස්ලා දෙන්න ඉන්නේ. හැබැයි නෝමල් කෙනෙක් නම් එතකොට එයාට සාමාන්‍යයෙන් මැද තියෙන බ්ලොක් එකක් හම්බුනොත් කෝන බ්ලොක් එකක් නොවි ඔයාට නේබර්ස්ලා 3 දෙනෙක් හම්බ වෙනවා. දැන් මෙතනදී සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ෆෙන්සිං ප්‍රයිසස් අපේ නේබත් එක්ක දැන්නක වම් පැත්තේ වැට කියලා වම් පැත්තේ වැටේ ප්‍රයිස් එක වගේ වම් පැත්තේ නේබයි ඔය අතර සමානව දෙකට බෙදෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නෙත් තියෙන්නේ ඔයාට වෙනවා කවුන්සිල් එකට කතා කරලා නේබර්ගේ ඩීටේල්ස් හොයාගන්න. ඊට පස්සේ ඒ නේබර්ගේ ඩීටේල්ස් හොයාගන්න ඔයා කවුන්සිල් එකට ඊමේල් එකක් දාපුවාම ඔයාට කවුන්සිල් එකෙන් දෙන්නේ නේබර්ගේ කන්ටැක්ට් නම්බර්ස් උත් නෙමෙයි නේබර්ගේ ඇඩ්‍රස් එක විතරයි. ඉතින් ඔයාට නේබර්ට ලෙටර් එකක් යවන්න වෙනවා. මාසක නෝටිස් පීරියඩ් එකක් තියෙනවා එතනදී. එතකොට නේබර් රිප්ලයි කරොත් ඔයාට නේබර්ත් එක්ක නෙගෝෂিয়েට් කරගෙන ප්‍රයිස් එක කරන්න වෙනවා. මෙතන මේ කතන්දරේ ඔයාගේ නේබර්ස්ලා 3 දෙනාත් එක්කම යන්න වෙනවා. මම මේ කතා කරන්නේ වැට ගැන විතරයි. හරි. ඊට පස්සේ ඒ ඔක්කොම නෙගෝෂিয়েට් කරලා සමහර නේබර්ස්ලා රිප්ලයි කරන්න නැතුව යනවා. එහෙම වුණාම ඒ කොටසේ ෆුල් ප්‍රයිස් එක ඔයාට බෑ කරගන්න වෙනවා. ඉතින් මාසයක් විතර බලන් ඉඳලා ඔයාට කොහොමරි වැට කම්ප්ලීට් කරගන්න වෙනවා. එතකොට ඒක සෑහෙන කාලෙද අපි අලුතෙන්ම ගෙදරකට ගියාම ගේ ෆ්‍රෙෂ්ලි එන්ජොයි කරන්න තියෙන කාලය ටිකක් නැති වෙනවා කියලා මට හිතෙනවා. ඒක මට දැනෙච්ච දෙයක්. මොකද මේ වැටත් එක්ක දැන් ගෙදරට ගිය ගමම වැටත් එක්ක ඔට්ටු වෙන්න ඕන. මොකද අපගේ ප්‍රයිවසි තියෙනවා මේ හැමදේම තියෙන නිසා ගිය ගමම දැන් වැට ගහ ගන්න වෙනවා. ඉතින් ඔන්න ඔයගේ එක කාරණයක්. ඒත් එක්කම ගාඩ්නින් කියන්නේ අපි හිතුවට වඩා ටිකක් ලොකු කොස්ට් එකක්. ඔයාගේ ගාඩන් එක පොඩ්ඩක් ලොකුයි නම් පොළව සමබර නැත්තම් ඒත් එක්කම අපි හිතමුකෝ පොළව පැත්තක් උස්සන්න ඕන නම් අපි කියන රිටේනින් වෝල් එකක් වගේ ගහන්න ඕන. ඒකට මේ කතන්දර ඔක්කොමත් එක්ක එද්දී අපි මේ කතා කරන්නේ මම හිතන්නේ එක්ස්ට්‍රා ඩොලර් 20000ක් 30000ක් අතර වියදමක්. සල්ලි කියන එක පැත්තකට තිබ්බත් අර මම කිව්ව මුලින්ම ගේට ගිය ගමන්ම ගේ එන්ජොයි කරන්න. එහෙම නැත්තම් මේක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් නම් ඔයාට ගේ හදපු ගමන්ම ඉන්වෙස්ට් කරන්න තියෙන බාධා ටික තමයි මේවා ටික. දැන් මේවා ටික අයින් කරගන්න ඕන. ස්පෙෂලි ඔයා රෙන්ට් කරන්න යනවා නම් ඔයාගේ ගෙදර ඔය වැටවල් ප්‍රයිවසි ප්‍රශ්න ටික ඔක්කොම නැති කරලා තමයි ගේ ඔයාට රෙන්ට් කරන්නේ. ඉතින් දැන් ලංකාවේ ඉඳගෙන අපේ ගොඩක් ක්ලයන්ට්ස්ලා ඉන්නේ ලංකාවේ. ඒගොල්ලෝ ලංකාවේ ඉඳගෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රොපර්ටිස් වලදී ගන්නවා. ඉතින් එහෙම කෙනෙක්ට ටර්න්කී හවුස් එක තියෙන වටිනාකම තමයි ඔයාගේ ගේ කම්ප්ලීට් වෙද්දී මේ ප්‍රශ්න ඔක්කොම ටික ඉවරයි. ස්පෙෂලි තව දෙයක් තමයි මට අමතක වෙච්ච කර්ටන්ස්. දැන් ගෙදරට ගියාම කර්ටන්ස් නැත්නම් බ්ලයින්ඩ්ස් කියන දේවල් නැතුව ඔයාට ගයක් රෙන්ට් කරන්න බෑ. එතන ප්‍රයිවසි ප්‍රශ්න ගොඩාක් තියෙන නිසා.
එතකොට ඒ ඔක්කම දානවා කියන්නෙත් මමාර කියපු 20,000 30,000 අතර නිකන් කර්ඩන් ප්‍රයිසසේම මේ හොයලා බැලුව ලොකු ගානක්. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම නැතිවෙච්ච කම්පලීට් ගයක් තමයි වාට ටර්න් කිය හවස් එකක් එක හම්බෙන්. ඉතින් වැඩිතුරතාව විස්සරෝන්නම් අපේ මේ නොම්බර ටික පහත දක්වලා තියෙනවා. කතා කරන්න එසේ තොම්සන් වෙබ් අඩුවයට යන්න එතන් ටිකත් වාට කතා කරන්න පුළුවන් අපිට අපේ සේල්ස් කන්සල්ටන්ස්ලා ඕන තරගින් වාට හෙල්ප් කරන්න. ඉතින් මේ වගේ තව විස්සර දැනගන්න ඕන්න මේ වීඩියෝගේ පල්ලහරි මැසේජ් එකක් දාරහරි අපෙන් හන්න මේ වගේ වීඩියෝ එකක් එක්කම ෆුල් එක්ස්පලනේෂන් එකක් දෙන්න බොහොම ආසාාවෙන් ඔයි බලාගෙන ඉන්නවා. එන අයි වීඩියෝ එකින් හම්බෙමු. ජය වේවා.